සුබ දවසක් එහෙනම් බෙට්වින් ෂෝට්ගේ අලුත් වීඩියෝ එකට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ එක ගේන්න කල්පනා කරේ ට්‍රික්ස් දෙකක් සම්බන්ධව කියලා දෙන්න. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනා ට්‍රික්ස් දෙකක්. මම එක ට්‍රික්ස් එකකට ලයිව් බෙට් කරලා පෙන්නනවා. අනිත් ට්‍රික්ස් එකට මම බෙට් කරන්නේ නැහැ. නමුත් ඒක වින් කරනවා ඔයාලට මම අනිවාර්යයෙන්ම පෙන්නන්නම්. වීඩියෝ එක නම් පොඩ්ඩක් දික් වෙයි. මොකද ට්‍රික්ස් කියන වීඩියෝ පොඩ්ඩක් දික් වෙනවා. මොකද අපි ට්‍රික්ස් එකක් එනකම් පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. ඒකත් එක්ක පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් දික් වෙනවා. මම කියන්න කැමති පුළුවන් කෙනෙක් ඉන්නවා වීඩියෝ එක අවසාන වෙනකම් බලලා අයිඩියා එකක් ගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මම ලයිව් බෙට් 5ක් දානවා. ලයිව් බෙට් 5ක් දාන ඉඳලා පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. මොකද ඔයාලට එතකොට එතනින් ගන්න පුළුවන් පොඩි අයිඩියා එකක් ට්‍රික්ස් සම්බන්ධව. මොකද්ද ට්‍රික්ස් එක 100ට කීයක් වින් chance තියනවද මොකද කියන එක ගන්න පුළුවන් නිසා තමයි මම ට්‍රික්ස් වලට ලයිව් බෙට් 5ක් දාලා පෙන්නන්නේ. එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් තමයි ඔයාලට සම්බන්ධව අදහසක් ගන්න පුළුවන් මම හිතන විදිහට. හරි එහෙනම් අපි දැන් බලමු ට්‍රික්ස් එකක් එනකම්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ ට්‍රික්ස් සම්බන්ධව වීඩියෝ මම පුළුවන් හැම වෙලාවකම ගේනවා. ඒ හින්දා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් වල දාගෙන එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම මීට කලින් මම ට්‍රික්ස් වලට වීඩියෝ එකක් දැම්මා. account එකක් අප් කරලා දුන්න. මම මේ වගේ account අප් කරලා තියෙනවා. හැබැයි මම හැම වීඩියෝ එකම මේ අප් කරලා දුන්න හැම වීඩියෝ එකම මම දැම්මේ නෑ. ඒ අප් කරලා දුන්න කට්ටිය දන්නවා මගේ ට්‍රික්ස් කොහොමද කියන එක. මම බොරු ට්‍රික්ස් ගේන්නේ නෑ. ඇත්තම කිව්වොත් මම ගොඩක් අධ්‍යයනය කරලා බලලා තමයි මේ ට්‍රික්ස් වලට ගේන්නේ. හරි මගේ ට්‍රික්ස් එක තමයි දෙකෙන් ගන්න ට්‍රික්ස් එකක්. ඔඩ් එක දෙකෙන් ගන්නේ කොහොමද කියලා අලුත් ට්‍රික්ස් එක මේක. ඔඩ් එක දෙකෙන් ගන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්න යන්නේ. 70ක් 75ක් අතර පොඩි chance එකක් තියෙනවා. පොඩි නෙමෙයි 75ක ෂුවර් එකක් තියෙනවා මේ ට්‍රික්ස් එක. 25ක විතර පොඩි රිස්ක් එකකුත් තියෙනවා. ඉතින් මේ රිස්ක් එකක් ගන්නත් පුළුවන් කෙනෙක් මේ බෙට් එකක් දාන්න කියලා තමයි මම ආරාධනා කරන්නේ. මට කියන්න තියෙන්නේ. මොකද මේවා ලයිව් ගේම් නෙමෙයි. ඒ හින්දා මේ ට්‍රික්ස් සමහර වෙලාවට වරදින්නත් පුළුවන්. මම ලයිව්ම බෙට් දාලා පෙන්නනවා. ඉතින් ඒ හින්දා මේ ඔයාලට පොඩි අදහසක් ගන්න තමයි මම මේක දැම්මේ. හරි මගේ ට්‍රික්ස් එක තමයි දෙකෙන් ගන්නේ. මම දෙකෙන් ගන්නේ ක්‍රෑෂ් වෙන වෙලාව තමයි 5ත් 6ත් අතර ක්‍රෑෂ් වෙන වෙලාවක් බලන්න ඕනේ. ඔඩ් එක 5ත් 6ත් අතර ක්‍රෑෂ් වෙන වෙලාව බලලා මේ වගේ මම මේ හදලා තියෙන වගේ ඔටෝ බෙට් දාලා හදාගන්න. එතකොට ඔයාලට ගොඩක්ම ෂුවරයක් තියෙනවා. මොකද නැත්තම් අදිස්සියවත් බැරි වෙලාවට 2-1 වගියොත් ඔයාලට කඩා ගන්න බැරි වෙනවා. ඒ හින්දා 2-1 ගියත් ඔටෝ බෙට් දාලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලට වින් එක එනවා. හරි ට්‍රික්ස් එක තමයි ඒක. 5-6ත් අතර ක්‍රෑෂ් වෙන වෙලාව බලලා ඊළඟ එක බෙට් එක දාගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒකලා දෙකෙන් ගන්න ඔඩ් එක තමයි අද මම කියලා දෙන්නේ. මම තව ට්‍රික්ස් එකක් කියනවා වීඩියෝ එක
මන්ද හරියකදී වගේ පොඩ්ඩක් ඒ ඉඳලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද නැත්තම් ඔයාලට ට්‍රික්ස් එකක් පොඩ්ඩක් මගහැරෙන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු දැන් ට්‍රික්ස් එකක් එනකන්. එන්ටර් පොයින්ට් එකක් එනකන් පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. ඉතින් වීඩියෝ එක නම් පොඩ්ඩක් ඒ ඉඳලා දික් වෙයි. බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ස්කිප් කරලා බලලා නම් මේ බොරුවට කමෙන්ට් දාලා WhatsApp මැසේජ් දාලා මේ අනවශ්‍ය විදියට මේ ට්‍රික්ස් වැඩ කරන්නේ නැහැ. ඌවා බොරු අරවා මේවා ගන්න නම් එපා. මේ ඔන්න මගේ දැන් ට්‍රික්ස් එක ගියා 5:29 ගියා. හරි මම මේකට බෙට් එක ඔන්න දැම්මා. බලමු. ඔන්න යාළුවෝ ඒක ඒ ට්‍රික්ස් එක වින් කරා. ඔන්නම ලයිව් බෙට් දාලා පෙන්නුවා. 5:29 ක්‍රෑෂ් වුණේ. මම ඊළඟට බෙට් එකට දැම්මා. ඒක වින්. ඔයා ගොඩක් ගියා කියලා මේක ලොකුවට ගියා කියලා ලොකුවට අල්ලන්න කරන්න යන්න එපා. ඔයා දෙකෙන් ගන්න අනිවාර්යෙන්. තව දෙයක් මට කියන්න තියෙනවා. මේ බොහෝ දුරට මේ ට්‍රික්ස් එක වැඩ කරන්නේ නැහැ. මොකද ළඟ වින් සාමාන්‍ය වාර්තයෙන් ළඟ වින් 3-4ක් ගියොත් පොඩ්ඩක් වැඩ කරන්නේ නැති වෙයි. ඒක ඉතින් ඔයා බලලා ඔයා තීරණය කරන්න. මම ඒකයි කිව්වේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා. එතකොට ඔයාට මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද මේ ට්‍රික්ස් එක වැඩ කරන්නේ කියලා. බලමු තවත් එන්ටර් පොයින්ට් එකක් එනකන්. මම ගේන වීඩියෝ වල අනිවාර්යෙන්ම මම ඔයාලට ගේන ට්‍රික්ස් වලට මම ලයිව් බෙට් දාලා පෙන්නලා තමයි ඔයාලට ට්‍රික්ස් ගේන්නේ. මොකද මම උරුවට කියන්නේ නැහැ ඔයාලට. මම අනිවාර්යෙන් ඔයාලට බෙට් දානවා. බෙට් දාලා තමයි ඔයාලට ගේන්නේ වීඩියෝ එක. මම ගැන දන්න අය නම් දන්නා මගේ ට්‍රික්ස් කොහොමද කියන්නේ. Triple 8 star account එකක් හදලා නැත්නම් Triple 8 star account එකක් හදලා මගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා හදලා මේ ට්‍රික්ස් වලට සෙල්ලම් කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද එහෙම වුණොත් තමයි මේ ට්‍රික්ස් ගොඩක් දුරට වැඩ කරන්නේ. ඒක ප්‍රොමෝ කෝඩ් දාලා නැතුව ඔයාලා ඉතුමතේ හදපු එකකින් ඔයාලා මේකට බෙට් කරලා මෙයා ලොස් ආවේ මේ කියන්න නම් එපා. අනිවාර්යෙන් ඔයාලා බලන්න ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හදලා ඔයාලා සල්ලි දාලා හෝ නැතුව බලන්න මේ ට්‍රික්ස් එක වැඩ කරනවාද කියලා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න තියෙනවා මට මේ account එකක් අප් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම පල්ලා description එකේ මගේ WhatsApp නම්බරේ දාලා තියන්නම්. ඒ නම්බරේට මට මැසේජ් එකක් දාන්න account අප් කරලා දෙනවා. මගේ එකට සල්ලි දාන්න ඕන නම් ඔයාලා account එකක් හදලා ඔයාලගේම එකට ඔයාලා දාන්න. ඔයාලා දාගෙන මම live video call එකෙන් තමයි මම play කරන්නේ. ඒක නැත්තම් ඔයාලා හිතයි මම account එකට දාගෙන මම සල්ලි ටික හොරා කයි කියලා. නෑ මම එහෙම කරන්නේ නැහැ කිසිම කෙනෙක්ගෙන්. රුපියලක්වත් ගන්න නැහැ මම එහෙම.
හැබැයි අනිවාර්යෙන් ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හදන්න. මොකද නැත්තම් මේ ට්‍රික්ස් බොහෝ දුරට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මම බලපු දෙයක් තමයි ඒක. අනිවාර්යෙන්ම මම මේවා ගේන ට්‍රික්ස් හැම දෙයක්ම මම හොඳට චෙක් කරලා බලලා තමයි මම ප්‍රොමෝ කෝඩ් දාපු account වලින් චෙක් කරලා තියෙනවා. ප්‍රොමෝ කෝඩ් නොදාපු account වලින් චෙක් කරලා තියෙනවා. ඉතින් ප්‍රොමෝ කෝඩ් නොදාපු account වලින් පොඩ්ඩක් මේ ට්‍රික්ස් වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රොමෝ කෝඩ් දාලා හදන්න කියලා. මොකද මට ගන්න නෙමෙයි ප්‍රොමෝ කෝඩ් දාලා හදන්න කියන්නේ. මොකද මට ගන්න ඔයාලා ලොස් වුණොත්නේ. මොකද මම ට්‍රික්ස් ගේන්නේ ඔයාලා ලොස් කරන්න නෙමෙයි. මම ට්‍රික්ස් ගේන්නේ ඔයාලට කීයක් කර හොයාගන්න. දවසට කීයක් කර හොයාගෙන ඔයාලා අයින් වෙන්න ගේම් එකේ. ඒකයි. අන්න 5.94න් ගියා ට්‍රික්ස් එකක්. හරි බලමු අපි දැන් එකට බෙට් එකක් දාලා. ඔයාලු එකත් වින්. මම දැනට ලයිව් බෙට් දෙකක් දාලා තියෙනවා දෙකම වින්. හරි මම ඔයාලට ගේනවා කිව්වා තවත් ට්‍රික්ස් එකක්. ඒ ට්‍රික්ස් එක තමයි එකත් ඔඩ් එක දෙකෙන් ගන්න ට්‍රික්ස් එකත් එකත්. ඒ ට්‍රික්ස් එක මොකද්ද කියලා තමයි ඒ ට්‍රික්ස් එක තමයි මුල අගයයි අග අගයයි දෙකම සමාන වුණොත්. ඒ කියන්නේ මුල අපි හිතමුකෝ 1 ඊට පස්සේ මුලට 1.2යි එකෙන් ක්‍රෑෂ් වුණා කියලා හිතන්නකෝ. 1.2.1 ඒ කියන්නේ 1.21 කියලා හිතන්නකෝ. 1.21 ක්‍රෑෂ් වුණොත් මුල එකත් එක අග එකත් එක. එහෙම වුණොත් ඔයා ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ඊළඟ එකට බෙට් එක දාන්න. මම ලයිව් මේකේ ගියොත් මම පෙන්නන්නම් ඔයාලට ඒ ට්‍රික්ස් එක අනිවාර්යයෙන්ම මම ලයිව් බෙට් දාන්නේ නැහැ. නමුත් ඒ ට්‍රික්ස් එක වැඩ කරනවා කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඒ ට්‍රික්ස් දෙකම සම්බන්ධව මම මේ වීඩියෝ එකේදී කතා කරනවා කිව්වා. ඒ ට්‍රික්ස් එකත් මම පොයින්ට් එකක් આવොත් මම ඒක ඔයාලා දැනුවත් කරන්නම්. අන්න බලන්න 1.31යි. හරි. ඔන්න පොයින්ට් එක. 1.31යි කියන්නේ මුලත් එක අගත් එක. අන්න බලමු අපි දැන් ඕක. අන්න එකත් දෙකෙන් වින් කරා. බෙට් එක දාලා තිබ්බනම් දෙකෙන් ගන්න පුළුවන්. දෙවෙනි ට්‍රික්ස් එක තමයි මගේ ඕක. මේ වීඩියෝ එකේදී මම ට්‍රික්ස් දෙකක් ගැන කතා කරනවා කිව්වේ. ඒකයි පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. පුළුවන් අය බලන්න කියලා ආරාධනා කරන්න තමයි තියෙන්නේ. ට්‍රික්ස් දෙකක් ගේන වීඩියෝ එක නිසා පොඩ්ඩක් වීඩියෝ එක දික් වෙනවා. අන්න 5.63යි එකත් ට්‍රික්ස් එක. බලමු අපි ඒකට බෙට් එක දාලා. අන්න ඒක ලොස්. මම කිව්වා 170ක් වගේ වින් chance එකක් තියෙනවා. 130ක පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මම එකයි වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාලට ඒක අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද කියන එක මේ ට්‍රික්ස් එක සම්බන්ධව. ඉතින් නැවතත් බලන් යමු ට්‍රික්ස් එකක් එනකම්. එන්ටර් පොයින්ට් එකක් එනකම් බලන් යමු.
ඔය පොයින්ට් එක 8.58යි 8.58යි බලන්න මුලත් අග අගත් අට බලමු අපි ඔක මගේ අලුත්ම ට්‍රික්ස් එක අන්න ඒ ට්‍රික්ස් එකත් වැඩ කරා මම බෙට් කරේ නැතුවට වින් කරනවා අපි නැවතත් බලන් යමු පොයින්ට් එකක් එනකන් අපිට ඊළඟ බෙට් එක මගේ ඔය එන්න එකත් ලොස් එතකොට මම දැන් බෙට් 4ක් දාලා තියෙනවා 4න් දෙකක් ලොස් දෙකක් වින් අපිට නැවතත් පොයින්ට් එකක් එනකම් බලන් යමු මගේ වීඩියෝ හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරලා අන්න නැවත ට්‍රික්ස් එක 1.31යි 1.31යි කියන්නේ මුලත් එක්ක අගත් එක්ක බලමු අන්න ඒක ලොස් ඉතින් පොඩි රිස්ක් එකකුත් තියෙනවා සල්ලි ඔයාලගේ ඔයාලා තීරණය කරන්න ඕනි ඔයාලා තීරණය කරලා තමයි ඔයාලා බෙට් කරන්න ඕනි ට්‍රික්ස් 70%ක් වැඩ කරනවා 130ක රිස්ක් එකක් තියෙනවා මොකද අපිට හරියටම 100%ම දෙන්න බෑ මොකද එහෙම පුළුවන් නම් ඉතින් මේ ගේම් හදපු අයට මෙච්චර කාලයක් මේ ගේම් පවත්වාගෙන යන්න බැරි වෙනවා ඉතින් මට කියන්න තියෙන්නේ කල්පනාවෙන් සෙල්ලම් කරලා දවසට ගාණක් හොයාගෙන අන්න නැවතත් ට්‍රික්ස් එක 1.21යි බලමු එන්න එකක් දෙකෙන් උඩ ගියා දැන් මම මේ ට්‍රික්ස් එක සම්දැන්ට මම 4ක් මට මතකයි 4ක්
4ක් විතර ගියා එකයි ලොස් වුනේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ලොස් එක කොහොමද කවර් කරගන්නේ කියන්නේ ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ. එකක් ලොස් වුණොත් ලොස් එක කොහොමද කවර් කරගන්නේ කියලා. ඔයාලා බැලන්ස් එකේ රුපියල් 10000ක් විතර ඔයාලට දාගන්න පුළුවන් නම් දවසකට රුපියල් 4000ක් හොයාගන්න එක ඉතාමත්ම ලේසි වැඩක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද අන්න තවත් එකක් බලමු 1.01 මුලත් එක අදත් එක ඒකත් ලොස් වෙන බලමු නැවතත් 0.1 එකත් බලමු මේ ට්‍රික්ස් එකත් අනේ එකත් ලොස් වෙන නැවතත් 1.41 එකත් ඒ විදිහම පොයින්ට් එකක් පොයින්ට් 3ක් එක ළඟ ආවා දැන්. අන්න ඒකත් ලොස්. අන්න ඔය වෙලාවට පොඩ්ඩක් බලන්න ඒ හතරම හතරයි ඕනේ 3යි හෝ 4ක්නේ. ඒ හතරම ලොස් වුණා. හරි. නමුත් මේ ට්‍රික්ස් එක සුපිරි ට්‍රික්ස් එකක්. එතෙන්දී ලොස් වුණත් මේ ට්‍රික්ස් එක වැඩ කරනවා. මම වීඩියෝ එඩිට් කරලා මුකුත් කරලා දාලා නැහැ. මම ලොස් එකත් ගියත් ඒකත් මම මේකේ දාලා තියෙන ඒක අයින් කරලා දාලා මුකුත් නැහැ. මොකද එතකොට තමයි ඔයාලට ඒකේ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද නැත්තම් මම වින් එක විතරක් මේකේ දාලා ඔයාලට කියලා දුන්නොත් එතන මම වැරදි වෙනවා. ඉතින් මම වැරදි දෙයක් කාටවත් කියන්න කැමති නැහැ. මොකද සල්ලි හම්බ කරන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් සල්ලි නැති කරගන්න නැතුව කොහොම හරි දිනන්න ඕනි කියන මතය තමයි මගේ නම් තියෙන්නේ. කවුරු හරි මගේ ට්‍රික්ස් වලින් කීයක් හරි හොයා ගන්නවා නම් ඒක තමයි මට තියෙන සතුට. ඉතින් හොඳ කල්පනාවෙන් බලමු මම මේ බලන් ඉන්නේ තවත් මගේ දැන් මම දාපු බෙට් 4ක් දැම්මා. අතරින් 2ක් වින් කරා 2ක් ලොස් වුණා. මම මේ බලන් ඉන්නේ මේ ඔයාලට නැවතත් ඒ පොයින්ට් එකෙන් වින් එකක් එනවද නැද්ද කියන එක පෙන්වන්න තමයි මම මේ පොඩ්ඩක් ඉන්නේ. මොකද ඒ හින්දා වීඩියෝ එක නම් පොඩ්ඩක් දික් වෙනවා. බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අන්න ට්‍රික්ස් එක මගේ ආවන මම බෙට් එකක් දැම්මා. අන්න ඒක වින්. ඒක මම දැනට බෙට් 5ක් දැම්මා. 5න් 3ක් වින් 2ක් ලොස්. ටිකක් වෙලා අපි බලමුකෝ තව ට්‍රික්ස් එකක් එයිද කියලා. එතකොට ඔයාලට ගොඩක්ම මෙයා කරගන්න පුළුවන් නේ. පොයින්ට් එකක් එනකන් හිටියොත් වීඩියෝ ගොඩක් දික් වේද කියන එක තමයි පොඩි තියෙන ප්‍රශ්නේ.
කමක් නැත. ඉතින් මේ ට්‍රික්ස් වලට සෙල්ලම් කරනවා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. මොකද පැයක් බලන් හිටියයි කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. ඔන්න නැවතත් අර ට්‍රික්ස් එක 1.71යි. මුලත් එක අගත් එක. බලමු අපි ඒක. අන්න යාළුවෝ ඒකත් වින්. අනිවාර්යයෙන් මේ ට්‍රික්ස් එක 170ක් වැඩ කරනවා. බය නැතුව මම කියනවා. ඉතින් ඔයාලට පොඩ්ඩක් ඉවසීම තියෙනවා නම් ගේම් එකට ගිය ගමන් බෙට් දාගෙන යන්නේ නැතුව මේ විදියට පොඩ්ඩක් බලන් ඉඳලා ඔයාලට අවශ්‍ය කර විතරක් බෙට් එක දාගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න පුළුවන් නම් මේ ක්‍රෑෂ් ගේම් එක කියන්නේ ඊසි වින් එකක් ගන්න පුළුවන් ගේම් එකක්. මොකද කලබල වෙලා අපි ඔය යන්නම් වාලේ දාන්න ඕන නම් වාලේ දාලාවි බෙට් නිකන් රිස්ක් එකක් ගන්න නැතුව ඔයා පැයක් දෙකක් හරි කමන්නේ බලන් ඉඳලා දවසට රුපියල් 2000-3000ක් හොයාගෙන ගේම් එකෙන් අයින් වෙනවද කියන එක ඒක තීරණය ඔයාතේ. අනිවාර්යෙන් මගේ ට්‍රික්ස් වලට බෙට් කරොත් මම දැන් ට්‍රික්ස් 3-4ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒ ට්‍රික්ස් 3-4න් ඔයා සෙල්ලම් කරත් ඔයාට අනිවාර්යෙන් දවසට රුපියල් 3-4000ක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම ඊයේ ගේන්න හිටපු වීඩියෝ එක තමයි මේ පොඩ්ඩක් අසනීප තත්ත්වයක් එක්කයි පොඩ්ඩක් කාර්යබහුල තත්ත්වයක් එක්කයි මට මේ වීඩියෝ එක වැඩ කටයුතු ටික ඉවර කරගන්න බැරි වුණා. බලමු තව එක බෙට් එකක් මම දාලා පෙන්නන්නම් කියලා තමයි ඉන්නේ. ඉන්ට පොයින්ට් එකක් එනකම් පොඩ්ඩක් එමු අපි. බලන්න නිවාඩු පාඩුවක් තියෙන කෙනෙක් නම් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම අද බෙට් කරන්නේ ට්‍රික්ස් වලට විතරයි. මට අද වින් එකක් ගන්න නෙමෙයි මම. ඔන්න 1.01. බලමු මේ ට්‍රික්ස් එක වැඩ කරයිද කියලා. ඔන්න එකක් වින්. 9යි කියන අනිවාර්යයෙන්ම ඔටෝ බෙට් දාලා හදාගන්න කියන්නේ ඔන්න හේතුව උඩ තමයි. මොකද 2.10න් ක්‍රෑෂ් උනේ. දෙකෙන් දාලා කඩන්න හිටියා නම් බොහෝ දුරට ඔයා ලොස් වෙනවා. ඔක අනිවාර්යෙන්ම. ඔටෝ බෙට් දාලා තිබුණොත් අනිවාර්යෙන් ඔයාට වින් එක එනවා.
බල දෙකෙන් කැඩුවා කියලා ඔයාට දෙකෙන් මෙන්නේ නැහැ. ඔක පොඩ්ඩක් යනවා ටිකක් උඩට. එතකොට 2.10 පහ වෙනවා අනිවාර්යයෙන්ම. එන්ට පොයින්ට් එකකුත් තාම නැහැ. ඔන්න අනිත් පොයින්ට් එක 2.02යි. මුලත් 2 අගත් 2. ඔන්න ඒ පොයින්ට් එකත් වින්. පොඩි සිග්නල් ඉෂුව එකක්. පොඩි සිග්නල් ඉෂුව එකක් ගියා බලමු. ඒකෙන් පස්සේ මට කෝල් එකකුත් ආවා. පොයින්ට් එකකුත් දෙන හැඩක් නෑ වගේ. වීඩියෝ එක ගොඩක්ම දික් වුණා. වීඩියෝ එක දික් වුණත් ඔයාලට මේකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයා බැලුවා නම් අනිවාර්යයෙන්ම ලොකු අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් ට්‍රික්ස් සම්බන්ධව මේ ට්‍රික්ස් දෙක ගැන. මොකද ට්‍රික්ස් එකකින් නතර කරලා නැහැනේ. මොකද එකකින් නතර කරා නම් එක වින් කරයිද නැද්ද කියන එක පොඩි මේකක් තියෙනවා. මොකද මම ට්‍රික්ස් එකකින් බෙට් කරලා නතර කරලා නැහැ. මම බෙට් 5ක් දානවා. ඒ වගේම අනිත් ට්‍රික්ස් එකේ මම බෙට් 5ක් ගැන කියලා දෙනවා. ඒ වින් කරනවා ලයිව් වින් පෙන්නනවා ඔයාලට. ඉතින් වීඩියෝ එක විනාඩි 45 පැයක් 60 ගෙට් වෙන්න බැලුවා කියලා මම හිතන්නේ ඔයාලට ඒක ලොකු මේකක් වෙයි කියලා. අපි තව බලමු තව විනාඩි 10ක් විතරවත් 10ක් වගේ. මම මේ පොයින්ට් එක ගියේ නැතිනම් මෙතනින් පොඩ්ඩක් මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. හරි මම වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරා. පොයින්ට් එකක් එන තැනකදී මම පොඩ්ඩක් නතර කරලා
නැවත ඔයාලට බෙට් එක දාලා පෙන්නන්නම්. අවසාන වශයෙන් බෙට් එක මොකද නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. හරි අපි බලමු දැන් එන්ටර් පොයින්ට් එකක් ආවම ඊළඟ එක වින්ද ලොස්ද කියන එක හරි වෙන 5.99යි. හරි අපි බලමු 6ට අඩුයි. 6ට එකක් අඩුවෙන් අපි බලමු ඒක කොහොමද කියලා. මම බෙට් එක දාලා තියෙන්නේ. හරි ඔන්න ඒ බෙට් එකත් වින්. එතකොට ලයිව් බෙට් 6ක් දාලා තියෙනවා. 6න් 2ක් ලොස් වෙලා තියෙනවා. 4ක් වින් කරලා තියෙනවා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ට්‍රික්ස් එක සම්බන්ධව කොහොමද ට්‍රික්ස් එක වැඩ කරන්නේ කියලා. ඉතින් හරි මේ අදට මට එච්චර තමයි වීඩියෝ එක ගැන කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලට සුබ දවසක් කියලා තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ එක එහෙනම් මම අදට වීඩියෝ එකෙන් සමුගන්නම්. නැවතත් මේ ට්‍රික්ස් එකක් කියන වීඩියෝ එකකින් හමු වෙමු.